එක දවසක් උදේ අම්මා කතා කරද්දි පුංචි ටිෂාන් ඇස් ඇරියේ නැහැ. මීට සති 3කට කලින් ටිෂාන් එයාගේ ගෙදර අයත් එක්ක ගියා කානිවල් එකක් බලන්න. ඒ ගියපු වෙලාවේ පුංචි ටිෂාන් එහෙ තිබුණ ස්ට්‍රීට් ෆුඩ්ස් වර්ග ගොඩාක් කෑවා. ඊළඟ දවසේ ඉස්කෝලේ ගියාට පස්සේ ටිෂාන්ට වෙනදාට වඩා ඇඟට මහන්සි ගතියක් දැනුණා. හවස ගෙදර ගියාට පස්සෙත් එයාට තද හිස රදයක් එක්ක උණ ගන්න පටන් ගත්තා. ඉතින් ටිෂාන් අම්මට මේක කිව්වත් අම්මා හිතුවේ හෙට ඉඳන් ඉස්කෝලේ වාර විභාගෙ පටන් ගන්න නිසා ටිෂාන් බොරුවක් කරලා ගෙදර ඉන්න හදනවා කියලා. ඒ නිසා අම්මා එයාට පෙනඩෝල් සිරප් එකක් දීලා කිව්වා ඒක බීලා පාඩම් කරන්න කියලා. පෙනඩෝල් නිසා උණ ගතිය පොඩි වෙලාවකට අඩු වුණත් ආයෙමත් එන්නම උණ වැඩි වෙන්න පටන් ගත්තා. සති දෙකකට පස්සේ ඉස්කෝලේ නිවාඩු දුන්නා. ඒ වෙද්දි ටිෂාන්ගේ ඇඟේ රෝස පාට බිබිලි වගේකුත් මතුවෙලා තිබුණා. තවත් දවස් 3ක් විතර යද්දි ටිෂාන්ට ලොකු බඩේ කැක්කුමක් ආවා. ඒක පුංචි ටිෂාන්ට දරා ගන්න පුළුවන් තරම් කැක්කුමක් නෙමෙයි. ඉතින් එයා අම්මට මේ ගැන කිව්වත් ඒ වෙද්දි ගොඩක් රෑ වෙලා නිසා හෙට උදේම බෙහෙත් ගන්න යමු කියලා අම්මා ටිෂාන්ට දෙහි වීදුරුවක් හදලා දුන්නා. පහුවදා උදේම අම්මා බෙහෙත් ගන්න යන්න කතා කරන්න ගියත් පුංචි ටිෂාන් අම්මට උත්තර දුන්නේ නැහැ. ටිෂාන්ට හැදුණු ලෙඩේ මොකක්ද කියලා ඔයාලා දන්නවද? ඒ තමයි උණ සන්නිපාතය නැත්නම් ටයිෆොයිඩ් කියන රෝගය. ටිෂාන් වෙලාවට බෙහෙත් ගත්තේ නැති නිසා මේ ලෙඩේ ගොඩක් වැඩි වෙලා සෙප්ටික් ෂොක් කියන අවස්ථාවට පත් වෙලා තමයි නතර වුනේ. ඒත් පරක් වෙලා හරි ටිෂාන්ව නිසි ප්‍රතිකාරවලට යොමු කරපු නිසා එයාව බේරගන්න අපිට පුළුවන් වුණා. උණ සන්නිපාතය කියන්නේ සැල්මොනෙල්ලා ටයිපි කියන බැක්ටීරියාව නිසා ආසාදනය වන උණ රෝගයක්. මේ රෝගය මුලින්ම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව හටගෙන පසුව මුළු ශරීරය පුරාම පැතිර යාමේ හැකියාවක් තිබෙනවා. මේ බැක්ටීරියාව 100%ක්ම ආසාදනය වන්නේ මිනිසුන් මගින් පමණයි. ආසාදිත පුද්ගලයෙකුගේ මලපහ මිශ්‍ර වූ අපිරිසිදු ආහාර හා පානීය ජලය මගින් මේ බැක්ටීරියාව ශරීරයට ඇතුළු වෙනවා. උදාහරණ තමයි පලා වර්ග සහ එළවලු වර්ග ආහාරයට ගැනීමට පෙර හොඳින් සෝදා පිරිසිදු නොකිරීම. ආහාර පිසීමේදී නියමිත උෂ්ණත්වයට හොඳින් රත් කර නොගැනීම. අපිරිසිදු පානීය ජලය භාවිතය. ආසාදිත පුද්ගලයෙකු විසින් සෞඛ්‍ය ආරක්ෂිත බවකින් තොරව ආහාර පිළියෙල කිරීම. ආහාර පිසීමට පෙර සහ වැසිකිලි භාවිතයෙන් පසු හොඳින් සබන් යොදා අත් සෝදා නොගැනීම. නිසි ප්‍රමිතියකින් තොර වීදි ආහාර ආහාරයට ගැනීම. ඊළඟට අපි බලමු ටයිෆොයිඩ් වල රෝග ලක්ෂණ සහ සංකූලතා මොනවද කියලා. රෝග ලක්ෂණ තමයි සතියකට වැඩි කාලයක් පවතින තද උණ, තද හිස රදය, අධික වෙහෙසකර බව සහ මස්පිඩු වේදනාව, කෑම අරුචිය, මලබද්ධය, උදරයේ වේදනාව සහ උදරය සහ පපුව අවට ඇතිවන රෝස පැහැති කුඩා ගැටිති සහිත දද. සංකූලතා තමයි ආහාර ජීර්ණ පද්ධතියේ ඇතුළත ලේ ගැලීම් ඇතිවීම, බඩවැල් සිදුරුවීම, ශරීරය පුරා බැක්ටීරියා පැතිර යාම, හෘද පේශි ආසාදනය වීම, මොළය සහ මෙනින්ජි පටල ආසාදනය වීම. වැදගත්ම දේ තමයි මේක වළක්වා ගන්නේ කොහොමද කියන එක. ඒ සඳහා කෑමට පෙර සහ වැසිකිලි යාමෙන් පසු හොඳින් සබන් යොදා අත් සේදීම, පිරිසිදු උතුරවා නිවාගත් ජලය පානය කිරීම, පිළියෙල කිරීමට පෙර එළවලු සහ පලා වර්ග හොඳින් සෝදා ගැනීම, ආහාර පිසීමේදී නියමිත උෂ්ණත්වයට හොඳින් උයා ගැනීම, හැකිතාක් නිවසේ පිසූ ආහාර පමණක් ආහාරයට ගැනීම සහ එන්නත් කරණය වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ කියපු රෝග ලක්ෂණ තියෙනවා නම් ටිෂාන් වගේ ගෙදරට වෙලා ඉන්නේ නැතුව ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්නත් ඕනේ. මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.